අයිබෝවන් මගේ ආදරණීය යාළුවනේ. අද මම ඔයාට කියන්න යන්නේ ඔයාගේ උපන් මාසේ ඔයාගේ ජීවිතය ගැන මොනවද සංගවලා තියෙන්නේ කියලා. රැකියාව, සාර්ථකත්වය, පවුල, අනපේක්ෂිත ලාභ, සෞඛ්‍ය, ඔබේ මාසය ඒ සියල්ල ගැන කතා කරනවා. මේක ඇහුවම ඔබේ හදවතට අනිවාර්යෙන්ම දැනේ. අද අපි ටැරෝ කාඩ්ස් බලන්නේ නැහැ. අද අපි බලන්නේ ඔබේ උපන් මාසයේ සැඟවුණු විශ්වීය හඬයි. මේක හුදෙක් අනාවැකියක් නෙමෙයි. මේක ඔයාගේ ආත්මය ඔයාටම කියන පණිවිඩයක්. දැන් ඇස් පියාගෙන ඔයාගේ උපන් මාසය මතක් කරගන්න. ඉන්පසු හදවතින්ම මේ වීඩියෝ එක බලන්න. හරි, එහෙනම් යාළුවනේ, අපි දැන් බලමු ජනවාරි මාසයේ උපන් ඔයාට ලැබෙන පණිවිඩය. ජනවාරි මාසය, මගේ ආදරණීය දරුවා, ඔයා ජනවාරි මාසයේ උපන්නේ නම් ඔයා ආරම්භ කරන්න උපන්නෙක්. නවත්තන්න නෙමෙයි. රැකියාවේ හෝ ව්‍යාපාරේ අලුත් අවස්ථාවක් ඔයා එනකම් බලාගෙන ඉන්නවා. පෞල් පසුබිමේ සහයෝගය ඔබට නොපෙනෙන ශක්තියක් විදියට ලැබෙනවා. අනපේක්ෂිත ලාභයක් හෝ අවස්ථාවක් ඔයාව පුදුම කරවන්න පුළුවන්. සෞඛ්‍ය ගැන මදක් සැලකිලිමත් වුණොත් ඔයාගේ ශක්තිය දෙගුණ වෙනවා. ඉදිරියේදී ඔයාගේ නායකත්වය නිසා බොහෝ දෙනෙක් ඔයාව ආදරෙන් මතක් කරනවා. අදම කියන්න මම අලුතින් පටන් ගන්නවා කියලා. කමෙන්ට් එකේ ටයිප් කරන්න මගේ මාසේ ජනවාරි, මම අලුතින් පටන් ගන්නවා කියලා. හරි යාළුවනේ, අපි එහෙනම් දැන් බලමු පෙබරවාරි මාසේ උපන් ඔයාට ලැබෙන විශ්වීය පණිවිඩය. එහෙම නැත්නම් ඒ සැඟවුණු විශ්වීය රහස මොකක්ද කියලා. පෙබරවාරි මාසේ උපන් ඔබේ හදවත ඉතාම මොලොක් එකක්. රැකියාවේදී සහයෝගයෙන් යුතුව අවස්ථා ඔයාට ලැබෙන්න පුළුවන්. පෞල් පසුබිමේ සංසුන්කම ඔයාගේ විශාලම ශක්තියයි. අනපේක්ෂිත මුදල් ලාභයක් හෝ තෑග්ගක් ඔයාව ඉදිරි දිනවල සතුටු කරනවා. සෞඛ්‍යයේදී හදවත සහ මානසික සංසුන්කම රැකගන්න. ඉදිරියේදී ආදරය සහ සාර්ථකත්වය එකට ඔයාව වැළඳ ගන්නවා. ඔයාගේ හදවතට ආදරය කරන්න. ඒකට ඔයා සුදුසුයි. කමෙන්ට් එකේ ටයිප් කරන්න මගේ මාසය පෙබරවාරි, මම මගේ හදවතට ආදරය කරනවා කියලා ටයිප් කරන්න. හරි, දැන් අපි බලමු මාර්තු මාසේ ඔයාට ඉපදිච්ච ඔයාට ලැබෙන විශ්වීය පණිවිඩය මොකක්ද කියලා. මගේ දරුවා, ඔයා තුල අදහස් ගොඩාක් තියෙනවා. ඒවා ලෝකයට ඇසෙන්න ඉඩ දෙන්න. රැකියාවේදී ඔබේ නිර්මාණශීලී බව විශාල වෙනසක් හදනවා. පෞල් පසුබිමේ සහයෝගය ඔබේ සිහිනවලට පියාපත් දෙනවා. අනපේක්ෂිත අවස්ථාවක් හෝ ප්‍රසිද්ධියක් ඔබව ඉහළට ගේන්න බලාගෙන ඉන්නවා. සෞඛ්‍යයේදී ශක්තිය වැඩි වෙන කාලයක්. ඉදිරියේදී ඔයාගේ හඬ නිසා බොහෝ දෙනෙක් ඔයාව අනුගමනය කරන්න පෙළඹෙනවා. සම්පූර්ණ වෙන්න ඕනේ නැහැ, පටන් ගන්න තමයි ඕනේ. ඔයා කමෙන්ට් එකේ දාන්න මගේ මාසය මාර්තු, මගේ හඬ ඇසෙන්න පටන් ගන්නවා කියලා. හරි යාළුවනේ, දැන් අපි බලමු අප්‍රේල් මාසයේදී ඉපදුන ඔයාට ලැබෙන විශ්වීය පණිවිඩය මොකක්ද කියලා. මගේ දරුවා, ඔබේ උත්සාහය නිකම්ම නෙමෙයි. ඒක ස්ථීර ගසක් වගේ වැඩෙනවා. රැකියාවේදී ස්ථීර පදනමක් හදන කාලයක් ඔයාට එනවා. පෞල් පසුබිමේ වගකීම් ඔයා තවත් ශක්තිමත් කරනවා. අනපේක්ෂිත මුදල් ලාභයක් හෝ දේපලක් සම්බන්ධ හොඳ ප්‍රවෘත්තියක් ඔයාට ළඟදීම එනවා. සෞඛ්‍යයේදී විනයකින් යුතුව ජීවත් වුණොත්
ශක්තිය, ඔයාගේ ශක්තිය දෙගුණ වෙනවා. ඉදිරියේදී ඔයාගේ කුඩා පියවරවල් විශාල සාර්ථකත්වයක් බවට පත් වෙනවා. ඉක්මනින් නෙවෙයි, හැබැයි ස්ථීරවම ගොඩනගන්න. ඔයා කමෙන්ට් එකේ දාන්න මගේ මාසය අප්‍රේල් මම ස්ථීරවම ගොඩනගනවා කියලා. හරි යාළුවනි, එහෙනම් අපි දැන් බලමු මැයි මාසේ ඉපදුන ඔයාට ලැබෙන විශේෂ පණිවිඩය. මගේ දරුවා, ඔබේ ආත්මයට නිදහස් ගමනක් ඕනේ. රැකියාවේ හෝ ජීවිතේ වෙනස්කම් සිදු වෙන්න ආසන්නයි. පෞල් පසුබිමේ සහයෝගය ඔයාට ධෛර්යය ලබා දෙනවා. අනපේක්ෂිත ගමනක්, අවස්ථාවක් හෝ ලාභයක් ඔයාව පුදුම කරනවා. සෞඛ්‍යයේදී ජීව ශක්තිය වැඩි වෙන කාලයක් මේක. ඉදිරියේදී නිදහස් සහ සාර්ථක ජීවිතයක් ඔයාට උරුම වෙනවා. බය නොවි ඉදිරියට පියවර තියන්න. විශ්වීය ශක්තිය ඔයා ළඟ ඉන්නවා. ඔයා කමෙන්ට් එකේ දාන්න මේ මගේ මාසය මැයි මාසය මම වෙනස්කම් වැළඳ ගන්නවා කියලා. මගේ මාසය මැයි මාසය මම වෙනස්කම් වැළඳ ගන්නවා කියලා කමෙන්ට් එකේ ටයිප් කරන්න. හරි යාළුවනි, අපි දැන් බලමු ජූනි මාසය ඔයාට කොහොමද කියලා. ජූනි මාසේ ඉපදුනා නම් මේ විශ්වීය පණිවිඩය ඔයාට. මගේ ආදරණීය දරුවා, ඔයා හැමෝම රැකගන්නවා. නමුත් ඔයාව කවුද රැකගන්නේ කියලා මොහොතක් ඔයාම හිතන්න. රැකියාවේදී අනුන්ට උදව් කරන තනතුරු හෝ අවස්ථා ඔයාට ලැබෙනවා. පෞල් පසුබිම ඔබේ ජීවිතයේ ප්‍රධානම ශක්තියයි. අනපේක්ෂිත තෑග්ගක් හෝ පවුලෙන් සුබ පුවතක් ඔයාව සතුටු කරනවා. ඒක ළඟදීම සිද්ධ වෙනවා. සෞඛ්‍යයේදී විවේකය ගන්න. ඒක ඔයාට ගොඩාක් වැදගත්. ඉදිරියේදී පෞල් සුවය සහ සාර්ථකත්වයේ යන දෙකම එකට ඔයාව වැළඳ ගන්නවා. ඔයාටම ආදරය කරන්න. ඒකට ඔයා සුදුසුයි. ඔයා කමෙන්ට් එකේ ටයිප් කරන්න මගේ මාසය ජූනි මම මටම ආදරය කරනවා කියලා. හරි යාළුවනි, අපි දැන් බලමු ජූලි මාසය. ජූලි මාසේ ඉපදුන ඔයාට ලැබෙන විශ්වීය පණිවිඩය මොකක්ද කියලා. මගේ දරුවා, ලෝකයේ ශබ්දයෙන් ඈත් වෙලා ඔයාගේ මහඬ අහන්න. රැකියාවේදී ගැඹුරු වැඩ කටයුතු සහ ඉගෙනීම් වලදී සාර්ථකත්වය ඔයාට ලැබෙනවා. පෞල් පසුබිමේ තනිකමක් දැනුණත් ඒක ඔයාව ශක්තිමත් කරනවා. අනපේක්ෂිත දැනුමක් හෝ අවස්ථාවක් ඔයාට මඟ පෙන්වන්න පුළුවන්. සෞඛ්‍යයේදී මානසික සංසුන්කම රැකගන්න. ඉදිරියේදී ඔබේ අභ්‍යන්තර ශක්තිය නිසා විශාල සාර්ථකත්වයක් ඔයා කරා එනවා. පිළිතුර ඔයා තුලම තියෙනවා. ඔයා කමෙන්ට් එකේ මෙහෙම ලියන්න. මගේ මාසය ජූලි මම මගේ ඇතුළත හැඬට ඇහුම්කන් දෙනවා කියලා. මොකද්ද මගේ මාසය ජූලි මම මගේ ඇතුළත හඬට ඇහුම්කන් දෙනවා කියලා ටයිප් කරන්න. හරි යාළුවනි, අපි දැන් බලමු අගෝස්තු මාසය ඔයාට කොහොමද. එහෙම නැත්නම් අගෝස්තු මාසයේ ඉපදුන ඔයාට ලැබෙන විශ්වීය පණිවිඩය මොකක්ද කියලා. මගේ දරුවා, ඔබේ වටිනාකම දන්නේ නැතුව සාර්ථක වෙන්න බෑ. රැකියාවේදී බලය, උසස් වීම හෝ මුදල් සම්බන්ධ විශාල අවස්ථා ඔයා එනකම් බලාගෙන ඉන්නවා. පෞල් පසුබිමේ සහයෝගය ඔබේ ඉලක්කවලට පියාපත් දෙනවා. අනපේක්ෂිත මුදල් ලාභයක් හෝ විශාල අවස්ථාවක් ඔයා වෙත එනවා. සෞඛ්‍යයේදී ශක්තිය රැකගන්න. ඉදිරියේදී ඔබේ නම සාර්ථකත්වයේ තුල ඉහළට යනවා. ඔබ සාර්ථක වෙන්න උපන් අයෙක්. ඔයා කමෙන්ට් එකේ මෙහෙම දාන්න, ටයිප් කරන්න. මගේ මාසය අගෝස්තු මම මගේ වටිනාකම දන්නවා කියලා. හරි යාළුවනි, අපි දැන් බලමු සැප්තැම්බර් මාසය තුල ඉපදුන ඔයාට ලැබෙන
විශ්වීය රහස් පණිවිඩය මොකක්ද කියලා. මගේ දරුවා පරණ පිටුව හරවන්න. අලුත් පරිච්ඡේදයක් එනවා. රැකියාවේදී පරණ දේ අවසන් කරලා අලුත් ආරම්භයක් ඔයා වෙත එනවා. පෞල් පසුබිමේ පරණ ගැටලු निराකරණය වෙනවා. අනපේක්ෂිත ලාභයක් හෝ බර අඩුවීමකින් ඔයාව සැහැල්ලු වෙනවා. සෞඛ්‍යයේදී පරණ තෙහෙට්ටු අඩු වෙන කාලයක් ඔයාට ළඟදීම එනවා. ඉදිරියේදී අලුත් පරිච්ඡේදයක සාර්ථකත්වය ඔබට උරුම වෙනවා. ඔයාගේ ශක්තිය මුදා හරින්න. විශ්වය ඔබව ආලෝකයට ගෙනියනවා. ඔයා කමෙන්ට් එකේ ටයිප් කරන්න මගේ මාසය සැප්තැම්බර් මම පරණ දේ මුදා හරිනවා කියලා. හරි යාළුවනේ. දැන් අපි බලමු ඔක්තෝබර් මාසයේ ඉපදුණු ඔයාට ලැබෙන විශ්වීය රහස් පණිවිඩය මොකක්ද කියලා. මගේ දරුවා ඔබේ ජීවිතය නැවත ආරම්භ කරන්න පුළුවන්. තවමත් ඔයා පරක්කු නැහැ. රැකියාවේදී අලුත් ආරම්භයක් හෝ වෙනස්කමක් ලැබෙන්න පුළුවන්. පෞල් පසුබිමේ සහයෝගය ඔබේ අලුත් ගමනට ශක්තියක් වෙනවා. අනපේක්ෂිත අවස්ථාවක් හෝ ප්‍රතිඵලයක් ඔයාව පුදුම කරනවා. සෞඛ්‍යයේදී ශක්තිය නැවත ලබා ගන්න කාලය අවශ්‍ය වෙනවා. ඉදිරියේදී ඔබේ ජීවිතය නැවත ආරම්භ වෙලා සාර්ථක වෙනවා. ඔබේ හොඳම දවස් තවමත් ඉදිරියට එන්න තියෙනවා. ඔයා කමෙන්ට් එකේ ටයිප් කරන්න මගේ මාසය ඔක්තෝබර් මම අලුතින් ආරම්භ කරනවා කියලා. හරි යාළුවනේ. දැන් අපි බලමු නොවැම්බර් මාසයේ ඉපදුන ඔයාට ලැබෙන විශ්වීය රහස් පණිවිඩය මොකක්ද කියලා. මගේ දරුවා ඔබේ හදවත කියන දේ විශ්වාස කරන්න. ඒක ඔයාව රවට්ටන්නේ නැහැ. රැකියාවේදී හදවතින්ම ගන්න තීරණ සාර්ථක වෙනවා. පෞල් පසුබිමේ ගැඹුරු අවබෝධයක් ඇති වෙනවා. අනපේක්ෂිත දැනුමක් හෝ අවස්ථාවක් ඔයාට මඟ පෙන්නනවා. සෞඛ්‍යයේදී මානසික ශක්තිය වැඩි වෙන කාලයක් මේක. ඉදිරියේදී ඔබේ අභ්‍යන්තර හඬ නිසා විශාල සාර්ථකත්වයක් ඔයා වෙත එනවා. ඔබේ හදවත විශ්වාස කරන්න. ඔයා කමෙන්ට් එකේ මෙහෙම ටයිප් කරන්න මගේ මාසය නොවැම්බර් මම මගේ හදවත විශ්වාස කරනවා කියලා. හරි යාළුවනේ. අපි දැන් බලමු දෙසැම්බර් මාසයේ ඉපදුන ඔයාට ලැබෙන විශ්වීය රහස් පණිවිඩය මොකක්ද කියලා. මගේ ආදරණීය දරුවා ඔයා බොහෝ දේ ඉවසුවා. බොහෝ දේ ඉගෙන ගත්තා. දැන් ඔබේ කාලය ආසන්නයි. රැකියාවේදී දීගු කලක් බලා සිටි ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නවා. පෞල් පසුබිමේ සතුටුදායක සුබ පුවත් එනවා. අනපේක්ෂිත විශාල ලාභයක් හෝ ජයග්‍රහණයක් ඔයාව පුදුම කරවනවා. සෞඛ්‍යයේදී ශක්තිය සහ සුවය ලැබෙන කාලයක්. ඉදිරියේදී ඔයාගේ උත්සාහයේ සම්පූර්ණ සාර්ථකත්වය පෙනෙනවා. ඔබේ හොඳම කාලය තවමත් එන්න තියෙනවා. ඔයා කමෙන්ට් එකේ ටයිප් කරන්න මගේ මාසය දෙසැම්බර් මගේ මාසය දෙසැම්බර් මගේ කාලය ආවා කියලා ටයිප් කරන්න. මගේ ආදරණීය යාළුවනේ ඔබේ උපන් මාසය කුමක්ද? පහළ කමෙන්ට් එකේ ඔබේ මාසය ලියලා ඊට ගැලපෙන වාක්‍යයක් එක් කරන්න. මේ වීඩියෝ ඔබේ ජීවිතයට ගැලපෙන කෙනෙකුට ෂෙයා කරන්න. සමහර විට ඔවුන්ටත් මේ පණිවිඩය අවශ්‍ය වෙලා තියෙන්න පුළුවන්. ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා යන්න. ඊළඟ රීඩින් එකේදී මම ඔයාලව හමු වෙන්නම්. මගේ සියලු ආදරණීය යාළුවෝ ඔබේ උපන් මාසයේ කුමක් වුණත් විශ්ව මාතාව ඔබේ හදවතේ ළඟම ඉන්නවා. ඔබේ රැකියාව සාර්ථක කරන්න, ඔබේ පවුල සංසුන් කරන්න, ඔබේ සෞඛ්‍ය රැකගන්න, ඔබේ සිහින ඉටු කරන්න. ඇගේ අනන්ත ආදරය, ආරක්ෂාව සහ ආශිර්වාදය ඔබ සැමට නිරන්තරයෙන් ලැබේවා. මේ හැමදේම ලබා දෙන ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා.